වාසනාවන්ත සුබ දවසක් ඔයාලා හැමෝටම. මම අද පුංචි වීඩියෝ එකක් අරගෙනයි ආවේ. ඒක ඔයාලට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. අපි හැමෝටම මල් පැල වර්ධනයට ඉස්සර වෙලා පැලයක් සාර්ථකව වවන්න ඕන කරන සාධක මොනවද කියලා බලන්න ඕනේ. මුලින්ම මම සාර්ථකව පැලයක් වැවීමට අවශ්‍ය ප්‍රධාන සාධක මොනවදයි කතා කරන්න. එකී සාධක අතරේ ජලය, වාතාශ්‍රය හා හිරු එළිය, පස සහ පෝෂක වර්ග තමා ශාකයක් වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපාන සාධක. ශාකයක් වර්ධනය කෙරෙහි මේ සාධක සියල්ලම බලපානවා. ඒ මුල්ම සාධකය වන ජලය ගැන මම මුලින්ම කතා කරන්නම්. මෙතන මම ගොඩාක් බොහෝ කතා කරන්න ප්‍රධාන වශයෙන් ආවේ ජලය ගැන තමයි. එය ප්‍රධානම සාධකයක් වෙන නිසා. ජලය විවිධාකාර ස්වභාවයෙන් තියෙනවා. කිවුල් ජලය, ලුණු ජලය, ක්ලෝරින් මිශ්‍ර නල ජලය ආදී වශයෙන්. අද බොහෝ වෙලාවට අපේ රටේ බොහෝ දෙනෙක් කෑම බීම සඳහා, සේදුම් කටයුතු සඳහා, පිරිසිදු කිරීම සඳහා, ශාක වලට හැම දෙයකටම යොදාගන්නේ ක්ලෝරින් මිශ්‍ර ජලයයි. ඒ ක්ලෝරින් මිශ්‍ර ජලය මිනිසාගේ ශරීරයට අහිතකරයි වගේම ශාකවල වර්ධනයටත් බොහෝසේ අහිතකර ලෙස බලපානවා. ඒක බොහෝ වෙලාවට සමහරු දන්නේ නැහැ. ඉතින් ඒකයි මම ගොඩාක් ශාක වර්ධනය ගැන කතා කරනකොට ජලයේ ප්‍රධාන මාතෘකාවල් ලෙස කතා කරන්න ආවේ. ක්ලෝරින් මිශ්‍ර ජලයේ ශාකයට යෙදීමෙන් ශාකයේ පාත්‍ර අවලස්සන වෙනවා. පිච්චෙන ගතියක් පෙන්눔 කරනවා. ක්ලෝරින් මිශ්‍ර ජලයේ ආම්ලික ගතියක් තියෙනවා. ඒ ආම්ලික ගතිය නිසා ඒ කොළ වර්ධනයට, ශාකයේ වර්ධනයට වේගයෙන්ම බලපානවා. ශාකයේ තිබෙන පාත්‍ර දවසින් දවස පිච්චෙන ගතියක් තියෙනවා. ශාකයේ පාත්‍ර ලස්සනට එන්නේ නැහැ. ඉතින් මේ ක්ලෝරින් මිශ්‍ර ජලය අපිට පුළුවන් ක්ලෝරින් නැතුව ක්ලෝරින් මිශ්‍ර ජලය නල ජලය ලබා ගත්තට ඒවා ක්ලෝරින් අයින් කරගෙන අපිට ඒවා පාවිච්චිට ගන්න. ඒත් ඒක බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒක මම අද ඔයාලට කියලා දෙන්නම්. නල ජලය අපිට පුළුවන් ටැංකියකට දාලා දවස් දෙකක්. ඒ කියන්නේ දවස් දෙකක් කියන්නේ පැය 24ක් පරණ කරලා පැලවලට යොදා ගන්න. එතකොට ඒකේ තියෙන ක්ලෝරින් අයින් වෙනවා. මේ පැය 48ක් ඒ කියන්නේ දවස් දෙකක්, සම්පූර්ණ දවස් දෙකක් වෙන්න ඕනේ. ඒ පැය 48ම ටැංකියේ පුරවලා තියලා ඒ වතුර දාන්න ඕනේ. අනික ඒ වතුර දානකොට ටැංකියේ මේ කට අපි වහන්න නැතුව ඇරලා තියන්න ඕනේ. වැහුවොත් ඒ ජලයේ අඩංගු වෙන ක්ලෝරින් ප්‍රමාණය ඉවත්ව යන්නේ නැහැ. ඒ නිසා ජලය මේ තියෙන ටැංකිය, ජලය තියෙන බඳුන අපි දැල් කෑල්ලකින් වගේ මේ වාෂ්ප වෙන්න පුළුවන් විදිහේ, මේ ක්ලෝරින් ඉවත් වෙන්න පුළුවන් විදිහේ මොකක් හරි දැල් කෑල්ලකින් හරි මොකකින් හරි වහලා තියන්න ඕනේ. මොකද අර ලොකු ටැංකියක ඇරලා තියෙන එකත් අවදානම් වැඩක්. මොකද සතෙක් හරි පූසෙක් ඒ වගේ කුරුල්ලෙක් වගේ වැටුණොත් ඒකත් පැත්තකින් අපිට පවක්නේ. අන්න ඒ නිසා මේ වාෂ්ප වෙන්න පුළුවන් හුලම් වදින මේ දැලක් වගේ ඒකින් වහලා තියන්න. සම්පූර්ණයෙන්ම හුලම් වදින්න නැතුව වහලා තිබ්බොත් ඒකේ තියෙන ක්ලෝරින් ප්‍රමාණය අයින් වෙන්නේ නැහැ. එතකොට පැය 48ක් තියලා දැම්මට අපිට ඒක වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා අර විදියට ඒකට හොඳම කම්බි දැලක් තමයි. කම්බි දැලක් උඩින් තියලා මොකක් හරි බරට දෙයක් තිබ්බනම් ඒක වැටෙන්නේ නැහැනේ. එතකොට ඒකේ තියෙන ක්ලෝරින් ටික අයින් වෙලා යනවා. හරියටම පැය 48කට පස්සේ, ඒ කියන්නේ දවස් 2කට පස්සේ මේ වතුර දැම්මොත් හොඳම වතුර විදියට අපිට පැලයට ලැබෙනවා. මේක බොහෝ අය දන්නේ නැහැ. ක්ලෝරින් වතුර නලයෙන් එනකොට දානවා, දවසක් තියලා දානවා, දවසක් තියලා දාලා වැඩක් නැහැ.
දවස් දෙකක් ඒ කියන්නේ පැය 48ම තියලා තමයි අර විදියට ජලය හුලම් වදින්න තියලා ඇරලා තියලා තමයි දාන්න ඕනේ. වහලා තිබ්බොත් ඒකේ තියෙන ක්ලෝරින් අයින් වෙන්නේ නැහැ. දවස් දෙකක් තිබ්බට වැඩක් නැහැ. ඒක ඔයාලා සිහියේ තබා ගන්න ඕනේ. හරිද? ඉතින් ඒ හින්දා අපේ ශාකයේ වර්ධනයට ඇත්තටම ජලය ප්‍රධාන වශයෙන් වැදගත් වෙනවා. ඒ වගේම අපිට වාතාශ්‍රයත් ලැබෙන්න ඕන. ගහක වර්ධනයට අපිට වාතාශ්‍රයත් යම් ප්‍රමාණකින් හෝ අවශ්‍යයි. හිරුවෙලිය ප්‍රධාන කොටම අවශ්‍ය ජලය වගේම ප්‍රධාන කොටම අවශ්‍ය සාධකයක් වෙනවා හිරුවෙලිය. මොකද හැම විසිතුරු පැලෑටියකටම හිරුවෙලිය 100%ක් අවශ්‍ය වෙන්නේ නැහැ. සමහර පැල තියෙනවා ඉන්ඩෝර් ප්ලාන්ට් තියෙනවා. ඒවට හිරුවෙලිය තරම් අවශ්‍ය නැහැ. 120ක් වගේ තමයි හිරුවෙලිය අවශ්‍ය වෙන්නේ. ඒ වගේම ඇන්තූරියන් වලට ඒ විදිහේ පැලවලට ඇග්‍රොනිමා වලට ඒවට ගොඩක් හිරුවෙලිය අඩු අවම ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. නමුත් මල් පිපෙන රෝස, ඉද්ද, පිච්ච, බෝගන්විලා වගේ දේවල් වලට 100%ක්ම වගේ අපිට හිරුවෙලිය ඒ පැලේට අවශ්‍යයි. ඒ කියන පැලවලට හිරුවෙලිය අඩුවෙන් ලැබුණොත් ඒවල මල් හට ගන්න, පල හට ගන්න ප්‍රමාණය අඩු වෙනවා. වර්ධනයත් බොහෝ වෙලාවට අඩු වෙනවා. ඒ නිසා හැම ශාකයකටම එකම විදිහට හිරුවෙලිය අවශ්‍ය නැහැ. සමහර ඒවාට 50%ක් 80%ක් ඒ විදිහට හිරුවෙලිය අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ වගේ අපි පැලයක් හිටවනකට කල්පනාකාරී වෙන්න ඕන මොන පැලවලටද හිරුවෙලිය වැඩියෙන් අවශ්‍ය මොන පැලවලටද අඩුවෙන් අවශ්‍ය කියලා. හිරුවෙලිය වැඩියෙන් අවශ්‍ය පැලයක් හිරුවෙලිය අපි අඩුවෙන් ලැබෙන තැනක තිබ්බොත් ඒ පැලේ වර්ධනයට බාල වෙනවා. ඒ වගේ තමයි හිරුවෙලිය අඩුවෙන් අවශ්‍ය පැලයක් හිරුවෙලිය වැඩියෙන් ලැබෙන තැනක තිබ්බොත් ඒ පැලේ පිච්චිලා පත්‍ර අවලස්සන වෙලා පැලේ වුණත් මැරෙන්න යනවා. ඉතින් ඒ වගේ හිරුවෙලිය ගැන ශාකයක් වර්ධනයේදී විසිතුරු පැල වවන අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම ශාක වර්ධනයට ගත්තාම පසත් බලපානවා. පසේ ආම්ලිකතාවයක් තියෙනවනම් ඒක ශාක වර්ධනයට හිතකර පසක් නෙමෙයි. ඒක අපි මතක තියාගන්න ඕන. පසේ ආම්ලික ගතිය වැඩි නම් ශාක වර්ධනයට ඒක එලින්ම බලපානවා. ශාකයේ වර්ධනය වෙන්නේ නැහැ. ශාක වර්ධනය බාල වෙනවා. ඒ නිසා ආම්ලික නොවන පසක් වෙන්න ඕනේ. ඒ වගේම අපිට අවශ්‍යයි මූලික පෝෂක අවශ්‍යයි ශාකයක් වර්ධනයට. ශාකයක් වර්ධනයට මූලික පෝෂක අවශ්‍යයි. ඒ පෝෂක ඔයාලා හැමෝම දන්නවා. නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් කියන පෝෂක තුන අනිවාර්යයෙන්ම ශාක වර්ධනයට අවශ්‍යයි. ඒ තුන හරියාකාරව නොලැබුණොත් ශාකය වර්ධනය වීම බාල වෙනවා. නයිට්‍රජන් ශාකයේ වර්ධනයට, පත්‍රවල වර්ධනයට, ශාකයේ හා මුල් හා කඳ වර්ධනයට නයිට්‍රජන් කෙලින්ම අවශ්‍ය වෙනවා. ඒ වගේම ෆොස්ෆරස් ශාකයේ කඳ වර්ධනයට ෆොස්ෆරස් ශාකයේ කඳ වර්ධනයට, මුල් වර්ධනයට අවශ්‍ය වෙනවා. පොටෑසියම් අපිට අවශ්‍ය වෙන්නේ ශාකවල මල් හා පල හට ගැනීමට. පොටෑසියම් අඩු වුණොත් මල් හා පල හට ගැනීම අඩු වෙනවා. ඒ හින්දා ඒ පෝෂක තුන ගැන සැලකිලිමත් වෙලා පෝර යොදන්න ඕනේ. අපි ගන්න පෝරවල අපි ගන්න කෘතිම පෝර වෙළඳසැල් වලට ගිහින් අපි ගන්න පෝරවල මේ පෝෂක හරියාකාරව අඩංගු වෙලා තියෙනවද? කොපමණ ප්‍රමාණයක්ද පෝර ප්‍රතිශතය අඩංගු වෙලා තියෙන්නේ කියලා කල්පනාකාරීව බලලා අපිට ඕන කරන්නේ ශාක වර්ධනයට අවශ්‍ය වැඩිපුර නයිට්‍රජන් තියෙන පෝරක්ද, පොටෑසියම් වැඩිපුර තියෙන පෝරක්ද, ෆොස්ෆරස් වැඩිපුර තියෙන පෝරක්ද කියලා සැලකිලිමත් වෙලා වෙළඳසැලේදී අපි පෝර මිලට ගන්න ඕනේ. අපිට හැමදේම අරගෙන අනවශ්‍ය විදිහට පෝෂක වමනා නැහැනේ. ඒ නිසා අපිට ඕන කරන පෝෂක අපේ ගහ ශාකයට අපි වවන මල් පැලයට අවශ්‍ය වන්නේ මොන පෝරද මොන පෝෂකයේද කියලා සැලකිලිමත් වෙලා තමයි පෝර මිලට ගන්න ඕන. ඒ පෝර හරියාකාරව සති දෙකෙන් දෙකට දාන පෝර තියෙනවා. සතියෙන් සතියට දාන ඒ විදිහට බලලා මේ පෝර යොදන පිළිවෙලට අනුව පෝර යොදන්න ඕනේ. පෝර
ගැන කීමේදීත් දියර පෝරයි කැට පෝරයි වර්ග දෙකක් තියෙනවා. අපි බොහෝ වෙලාවට කැට පෝර, නිල් කැට, දම් කැට, කොළ කැට ආදි වශයෙන් යාරමිලා ඒ වගේ පෝර වර්ග ගණනාවක් තියෙනවා. ඒ පෝර බොහෝ වෙලාවට අපි සති දෙකෙන් දෙකට කියන්නේ දින 15න් 15ට වගේ තමයි භාවිතා කරන්නේ. ඒක නොකඩවා ඒ කාල වකවානුව තුල පාවිච්චි කරන්න ඕනේ. පෝර යොදලා නතර වුණොත් නැවතත් ඒ මල් ගහේ වර්ධනය බාල වෙනවා. ඒක ක්‍රමානුකූලව පිළිවෙලකට ඒ පෝර යොදන්න ඕනේ. ඒ වගේම අපි දියර පෝර තියෙනවා. ඒ දියර පෝර යොදන කොටත් කල්පනාකාරීව සතියෙන් සතියට වගේ තමයි බොහෝ පෝර යොදන්න තියෙන්නේ. ඉතින් ඒ පෝර යොදන්නත් ඕනේ වෙලාවක් තියෙනවා. පෝර යොදන වෙලාවක් තියෙනවා. පෝර හැම වෙලේම දියර පෝර නිතරම අපිට ඕන වෙලාවට පෝර යොදන්න බෑ ශාකයකට. දියර පෝර බොහෝ වෙලාවට පත්‍රවලට ඉසින පෝර තියෙනවා. ඒ පෝර බොහෝ වෙලාවට යොදන්න සුදුසුම කාලය උදේ 8ත් 10ත් අතර කාලයයි. මොකද පත්‍රවල යටිපැත්තේ තියෙන පූටිකා ඒ වෙලාවට තමයි දිගෑරෙන්නේ. ඉතින් ඒවයින් තමයි පෝර පෝෂක උරාගන්නේ. ඉතින් ඒ කාලවකවානුව තුල පෝර දැම්මොත් හොඳට ශාකයේ පත්‍රවල ශාකයට පෝර උරා ගන්නවා. හවස් වරුවේ පෝර දාන්න සුදුසුම නැහැ. උදේ 8ත් 10ත් අතර තමයි පෝර දාන්න සුදුසුම වෙලාව. ඔයාලට මතකයි නේද? ඉතින් මේ සාධක සියල්ල ඔයාලට කියලා දුන්නේ දන්නේ නැති දෙයක් තියෙනවා නම් මේකෙන් ඔයාලා ප්‍රයෝජනෙට ගන්න. ඔයාලා දන්න දේත් ඇති. මම කියපු මේ දේවල් වල ඔයාලා නොදන්න දේවලුත් තියෙනවා. ඒ දේවල් ඔයාලා ඉගෙනගෙන ඒ විදියට ඔයාලගේ වගාවන් මල් පැලද පළතුරු පැල එළවලු පැල ආදි වශයෙන් කොයිම වගාවටත් ඒ කියපු සාධක බලපානවා. ඒ නිසා ඒවා කල්පනාකාරීව හිතට අරගෙන ඒ දේවල් කරගෙන ඔයාලා සාර්ථකව වගාව කරගෙන යන්න. මම හිතනවා මම ඔයාලට කියලා දුන්න වීඩියෝ ඔයාලට ඉතාම ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් අදට මම නවතින්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.